ගෙවල්ලේ මස් කරලා අතු ගාලා සුද්ධ කරලා හොදලා ඉස්සුවක් දෙන්නේ නේ. අඩු කාගේද බං මේ බඩු? වෙන කාගේද? සෙරපු දන්නේ නේද? අම්මාලා. Good morning Ravish. Hello my friends. I came bearing gifts. බා. ඔක නෙමෙයි උනාට හරි මේක. මේක නේ. වෙන මොකුත් නෑ ඉතින්. ඒක තමයි. ගෝලයක්. ඔයාලා හැදුනද අපි ගියාට පස්සේ? අපි කුඩු ගහන්න ගත්තා. වෙනසක් බං ජීවිතේ වෙනස් විදිහට පටන් ගන්න කුඩු ගහනවා. පොඩ්ඩක් ගන්නවා මාත් ගහනද? ගාම. ඒ සාබෝයි සුන්ගම්මක් අය. ඔය තලේ පහ කරා. ඔන්න එක අපේ ලස්සන වෙලාද? කොහෙන්ද බා ඔය කෑ එක බං? කෙට්ටු වෙලා. ඔව් බා. මේ මොකක් කර වෙලා. මම? දැන් උයාගෙන කන්න. යාගෙන කනවන්නේ. එකපාරක් කෑද? ඉතින් ඉතින් මේ බිස්කට් එකක් කාලා. අර බල්ටියක් කරමු. ඒ ටික වෙනමුත් කන්න. අර පොළු ටික ගලව ගන්න ඕනේ. අතින් නම් ගන්න බෑ. කුඩු පොඩ්ඩක් නම් ගහන්න මොන එක ගලව. පොඩ්ඩක් ගේමු අර පොරක්. ලයික් කරනවා. ඔය ලයික් කරනවා ගදින් පොඩ්ඩක්. අම්මට හුඩු. කන්නාඩිය. අඩු මල ලස්සන ලා. කොණ්ඩේ පොඩ්ඩක් කපා ගන්න ඕනේ. ටීවී එකට ඉන්නකෝ. ටීවී එකෙන් මම ටීවී. මම දැන් ලැබ. කරන්න. කවුද ඉන්නේ පුළුවන් නම් කියන්න. තුනෙක් ඉන්නවා කෙල්ලෙක් ඉන්නවා. අනා. නෑ. ළඟින් යනවා. නෑ. දන්නේ නැහැ ඒකනේ ළඟින් යනවා. ඉන්නක මං කියන්නේ. තුන් දෙනා ඔයයි තව දෙන්න. අපිට තියන් ඉතින් මොනවා හරි නේ. මොනවද දෙන්නද? ආවනේ දෙන්න. නෑ මොකක් හරි Feel මේවා. මොන feel එකද? හරි පොඩ්ඩක් අර මේවයි මචං. එකම මේක නෙමෙයි තියෙන. ඒක නිකන් තනි කර තුන් දෙනා මචං. තුන් පැත්ත. දෙනාගේ කන්ටෙන්ට් තුනක් තියෙනවා. එහෙනම් කොහොමද සින්දු කියන කිය තමයි කෙල්ල. නැද්ද? නෑ. එහෙනම් ලියන කෙල්ලේ? උයන කෙල්ල. උයන? උයනවත් ඇති සමහර විට ගෙදර මන් දාන්න. ලෝචිද? ලෝචි දෙන්න බෑනේ කන්ටෙන්ට් වෙනස් වෙන්න. කවුරු? වා. වැරදි. දීපිකා පදුකෝන්. පාපකලෝ. කවිද කවිද? නිලියක් වෙන්න ඕන අනිවාර්යයෙන්. හරිද? දන්නේ නැත්නම් උත්තර බදන්නේ. ලියක්ද කියලා දන්නේ නැහැ. මට කොහරි TikTok කරා. ඔයාගේ තුන් දෙනා කියලා දාන සංසංගා. ඒ කියන්නේ මේ මූ ආසම එක්ක. එහෙම නෑ මම ආස නෑ මම දාන්නේ නෑ විකි. ඕවා දන්නේ ඕවා මොකක්ද දන්නේ මේක කාරවන්නේ. මම මේකට ගන්නේ. අමම මොකද? කවුද? ආව ගියා. තව chance තුනක් දෙන්න. අකුර ගියා. නටනවා. ඈ? එකේ කැඳුම් අරගෙන නටනවා. සමාධියද? කවුද? මූ දන්න කෑලි බලන්න. මේක අර පාරේ නටන නංගිද? මම පාරේ නටන නංගිද? පාරේ නටන්නේ නේ දන්නේ. මොකද්ද අකුර කියම පටන් ගන්න නම? අකුරක් දෙන්නේ කියන්නේ අකුර දුන්නොත් එන. එක අකුරෙන් අකුරේ දෙන්නවා. එහෙම නෑ බොරු කිව්වේ. මූ අත්තේ නේද ඒක. TikTok කරනවා. එක එක ඇඳුම් ඇඳන්න. එළුවෙන්නට නැහැනේ කවුරුත්. අනේ එක මැදුම නේද? එහෙනම් අනිවාර්යෙන්ම අපි දන්නවා. අපි දන්නම කීප දෙනෙක් ඉන්නේ හෙළුවෙන්නට. කවුරු වෙන්නද? ඉන්නකො මම එක chance එකක් දෙන්න. නෑ. අම්මට පැම්පි. 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 නටන කෙල්ලෙක් නේද පැම්පි? උක නටනවා පඩි දෙනවා වගේ නික. නෑ. යකෝ උඹලා එකෙක්වත් දන්නේ නෑ. කවුද කියපන්? ඒක අමතකුණා කියලා. කවුද අනිත් එක? අනිත් එක නෑ. ඌත් හැබැයි මචං අමුතු කන්නේ. මම රියැක්ට් කරලා අර කපන්න නැත්තේ තෝ. නෑ. මොකද ගොල්ලන්ට තියෙන ඉංගීම කියලා. එයා බේස් කරන් ඉන්නේ කොහෙද? YouTube ද බේස් වෙලා ඉන්නේ. තනි පුද්ගලෙක් නේ. අනේ පුද්ගලෙක් සහ ගොරගඩේ පිරිසක් ඉන්න හැබැයි වීඩියෝ. කොහමද? එන මික්ස් එකක් තියෙන්නේ නේ. ඕක තමයි වැඩේ. ලොකෝ ඩීක් දාලා තියෙන්නේ. එහෙනම් දාන්න පුළුවන් දේවල් කතා කරමු. ලග්න ආපන් මොකක්ද? මගේ ලග්නේ මොකද්ද? වයස අහන්න හොඳ නෑ නේ. අන්න ඔය කියන ඔක්කොම ටීක් දාලා තියෙන මචං ඇති මේ කැල්ල අපි නවත්තු මේ කොටසෙන් ඉවරයි. ගුජ බං ගුජ. ඒක තමයි ගුජ කොහෙද? ගුජ අතේ. ගුද? කලින් කිව්වෝ නෙමෙයි. ගුජ. ගුද සීන් එකක් නෑවේ. ගුජ බං. ගුජ මම හිතුවේ ගුද කියලා. අවුලක් නෑ දෙකම අවුලක් නෑ. ඔව්. Okay ladies and gentlemen, welcome back to new crib මචං. එනම් say new crib කිව්වට අපිට කරන්න වැඩ දෙක තුනක් තියෙනවා. මේක තමයි අලුත් bat cave එක. එනම් say නෑ මේ ස්ටුඩියෝ එක නෙමෙයි. මේක මං හිතන් ඉන්නේ මේක හදන්න BRM එකේ වැඩ කටයුතු වලට මචං. මේක තමයි මගේ මූලස්ථානය. එනම් say තාම මේ ආව විතරයි. හරිද ආපු එකේ තිබ්බර එහෙම යන දේවල් මට ගන්න. ඒවා වීඩියෝ කරගන්න බැරි වුණා. ඇත්තට මේ වැඩ ටික නිකන් සටපට කාලා උඹ වෙච්ච සිද්ධියක් තියෙනවා. ඒ දේවල්ට වෙන්නන්න ඒ වෙච්ච වැඩ කියනවනම් අර මම මගේ පරණ ස්ටුඩියෝ එකේ තිබ්බ පොඩි ඉතිරි වෙච්ච ලෑලි වගේක් කපලා මචං. ගහගත්තා මේ සෙට් එක. you know හරි සරල ස්ට්‍රක්චර් එකක් දෙකින් වැඩ ලොකු සීන් එකක් නෑ. මට ඕනේ මෙන්න මේ වැඩේ කරගන්න. අපිට තව ඉතිරලා තියෙනවා අඩි 2 කෑලි දෙකක් සහ 4 කෑලි 3. අර තියෙන අඩි 2 කෑලි. මේක අඩි 6 බෝඩ් එකක් තිබ්බේ මම ඒකත් කැපුවා දෙකට. you know experiment. සල්ලි දීලා හදාගත්ත බඩු කපලා දානවා හැම්මෙන් අරන් තන්නෙත් නැව මගුලන්ද කරන්න කියලා. ආ මම ගත්ත මචං පොඩි ඩ්‍රිල් එකකුයි.
ලීක පන්න අපිට අනිවාර්යෙන් ඕනේ ජික්සෝ එක. තාම මට ග්‍රයින්ඩර් එකක් විතරයි අඩු ඈ. මගේ පොඩි කාලේ තිබ්බ බඩු ලිස්ට් එක සම්පූර්ණ වෙන්න තව ග්‍රයින්ඩර් එකක් විතරයි අඩු. ග්‍රයින්ඩර් එක ගත්තා නම් බඩු ටික සම්පූර්ණයි. හරිද? ඒක නෙමෙයි දැන් ප්‍රශ්නේ. අද දවස් ඇතුළත මේක මම කොහොම හරි කරලා ඉවර කරන්න ඕනේ. ඉවර කරන්න කියන්නේ මෙන්න මේ වගේ මේ පැත්තෙන් කොහොම තව දෙකක් වදිනවා උඩට. සහ මේ පැත්තෙන් තුනක් වදිනවා උඩට. මේ මෙච්චර ගණන් ගන්න එපා. You know I'm a craftsman මචං. You know what I'm saying? රියැක්ෂන් කරන්න පොඩ්ඩක් නවත්තලා දැන් මම craftsman කෙනෙක්. හරිද? 5 minutes craft. මේ මගේ channel එකක් නෙමෙයි. වැඩි කියවන්න ඕනේ නැහැ උත්තර. කරලා දාන්න. ඕම ඔච්චරයි. මේකට හැබැයි මම තාම දාලා තියෙන්නේ කෑනේ අයි. හොල් වගේ ගවණයක් දැම්ම යකටත් දාන්න ඕන මචං. ඒකට තමයි පොඩ්ඩක් ඉර වෙලා හිටින්නේ නේ. As you can see මේ ස්ට්‍රක්චර් එක හරිම සරලයි. සමහර ඒවා මේ වෙන්නෙත් නැහැ පොඩ්ඩක් කියලා විලා තියෙන්නේ. ඒ වුණාට මට වැඩි තව කල් නැහැ මචං. මට මේක ඉක්මනට හදා ගන්න. So මේ හිල් එක විදින්න ඕනේ දැන් මේ සෙට් එකෙත් මම මේ ඉරිනම් ගහගත්තා. දැන් මේ ටික කපනවද නැද්ද කියලා තමයි බැලුවේ. දැන් මේ ටික කප හිටියොත් නම් තව වැඩ වැඩි වෙනවා. කපන්න නැතුව ගෙලින්ම දාමු. කොහොම කරත් ඉතින් ඒක වැහෙනවනේ. එහෙම සීන් නැති. හරිද? හරි සරලයි. ඔච්චරයි. එහෙනම් ඉතින් ඩිල් කන් පටන් ගන්න. දෙවනික සාමාන්‍ය මේ තරම්සි මෙච්චරක් වෙන්න බෑනේ. අන්ත මේ රින් එක ගෙවුණා නම් ලේසි. මං කිව්වේ මේ සමහර නැති කම් තියෙනවා කියලා. මේ වැඩිපුර තියෙන කෑලි කමලා දාන්න ඕනේ මචං. හරි නේද? පොඩ්ඩක් ඉන්නකො මට මේ වෙලාවේ කරන්න අමාරුයි. අපි තව ටික දවසකින් ආයෙ කරමු. අපිට තව එකක් ගහත හැකි මචං. මෙන්න මේ හැරි. උඩලෑල්ලටයි මේ ලීයට එකක් එකනයක් ගැවුණාම හරියයි නේ. මේ හෙල්ලෙන එක. එක පැත්තක් නම් හරි සුද්දා. As you can see මේක කලබලෙන් කරපු වැඩක්. දැන් සෙන් අවුලක් නෑ. ඉතිරි වෙලා තිබ්බ බඩු බාහිර ආදී එකතු කරලා මේ වගේ දෙයක් කරන එක අවුල නෑ මට. හිත සාදා ගන්න ක්‍රම. ඕකේ. සහ අපිට දැන් තියෙන්නේ මේ පැත්ත. මේ පැත්තේ තියෙන කෑලි ලම් මචං අඩි 4යි. හරිද? සෝ අපි එකට 3 ගානේ පාවිච්චි කරා. 1යි 2යි 3යි. 3 කොටස් 3යි. මෙතෙන්ට. ඕකේ නේ? ඕකේ. අම්මට අවුලෝ. මේකේ බරයි අගෝ. එකක් නම් බරයි සෑහෙන්නේ. මොකද අවුලන්නේ නේ නෝ. උකදියා බලන්න දෙපා. මෙතන අවුලන්නේ නේ මේ. අවුලන්නේ. මොකද්ද මම මේ කරන්නේ? මං එහාට මෙහාට දාලා මේ ටික. පිසුදු. මං ඉස්සෙල්ලේ පටන් ගත්තේ යටම ඉඳන්. හරි. ඒ උසටම ගහගමු කොහොමද? ඒකට නම් බං කියලා වුණාද මන්ද පොඩ්ඩක් එහෙම වෙලාද චූටි දෙයක් වෙලා වගේ නේ තුනම ගෑවිලා තියන්නේ හරි පොඩි දේවල් වලට කලබල වෙන්න ඕනේ නෑ බඩු ගෑල් හොඳට තියෙනවා පොඩි සීන් කෝණයක් වෙලා තියෙන මේ පැත්තෙන් අවුලක් නෑ මේ ටික ලෑල්ලට යන තුනක් දැම්ම නම් වැඩේ හරි ඉවරයි එතකොට හෙල්ලෙන්න කරන්නේ නෑ බ්‍රදර් I got shit to do මචං අද කොහොමද මේක කළ ඉවර කරනවද දැනටම අම්මට හිරි වෙනවනේ 2:00 වෙලා පාඩ කොණ්ඩේ කපන්න යන්න ඕනේ දැනටම 2:00යි අඩෝ මොනවා හරි කන්න හදන්නත් ඕනේ අවුල නෑ බත්තයක් ගහලා දී උයාගෙන කන්නේ පේනවද මං අවුරුදු 3ක් කෑවා කඩෙන් දැන් උයාගෙන කන්නේ ඒව ගහමු අම්මා last one අම්මට බය වුණා. Okay one more time. දැන් නම් අතිය අඩෝ වෙලා ගියද? 3යි. මොනවා ගන්න දෙන්නේ පැය.
one more hole මචං. one more. අම්මා මේ තාම බඩු එහෙම්මයි මගේ. ඒ ටික අස් කරගන්න මචං මේ කාමරේ ඔක්කොම වලින් අස් කරලා ඉන්න ඕන. So දැන් තමයි මේ කාමරේ පොඩ්ඩක් හරි ගියේ. and of course මට දැන් මේක අස් කරන්න තියෙනවා. දැන් නම් අස් කරන්නේ නැහැ. මේක හෙට දිහාට අස් කරන ඕන ඔය තව එක දවසක් තියලා. මම දැන් යනවා සුද්දා කොණ්ඩ එක පංගෙන්. fucking hell පුෂ්යක් දාගන්න ඕනේ. see you soon. okay all good. අද ඉඩ වැඩි නේ. ඩාන්ස් කරන්න බෑ. what the fuck නටන්න පුළුවන් දේව නේ. අද ප්‍රෝග්‍රෑම් එකේ විශේෂත්වයක් තියෙනවා. තුන්දෙනාම අනවත්ත නැහැ. නමක් ගමන් දන්නේ නේ කාලේ. හැබැයි මේ මට ෆෝන් එකේ කැප් එකේ දාලා. මේ ඔය ගම උපන්දම කොහෙද ඉවර කවුද ඉන්නේ කොහොමද මේ වටපිටාව YouTube කියන්නේ ඕලෙවල් ලේවල් බලටාවද මේ YouTube වල දෙන්නේ ඒක पूरा सेवमेंट करवा है हम सेव बैलेंस करवा ओके सामने लगा ओके good morning. අඩෝ මෙතනින් මේ එන එක මේ සෑහෙන කාලෙකින් දැවුනේ බං එකට. අර අලුත් ෆීලිං එකක්. boys and girls good morning. සෑහෙන කාලෙකින් මේ vlog එක මචං ඇතුණා අපේ සාමාන්‍යයෙන් සති කීයක් විතර ගියද බං? එකක් තුනක් විතර මේ තනි vlog එක ඇදලා තියෙන්නේ. මට මේකේ වීඩියෝ හරියට කරගන්න හම්බුනේ නැහැ. මේක පොඩ්ඩක් චොක වෙලා තියෙන්නේ දැන්. චොක වෙලා තියෙන්නේ කොහොමද දන්නවද? මගේ සිස්ටම් එක. ක්ලිප් ටිකක් රෙකෝඩ් කරන්න තියාගෙන ඒක දිගට vlog කරන සීන් එක දැන් පොඩ්ඩක් හරියන්නේ නැහැ. වගේ දැල්ලා තියෙන්නේ මට ඒක නිකන් මට හැසිරෙන්න අමාරුයි මචං ඒක. ඒක ඇතුලේ. ඊට මම කියන්නේ මම බෙන් අහන්නේ බං. ඒකින් අපි මේක මාරු කරගන්න ඕනේ රවිස කොහොම හරි එක බ්ලොග් එකක් එක දවසක ෂූට් එකක් එක බ්ලොග් එකක් නැත්තම් සති දෙක තුන ඇදගෙන රෙකෝඩ් කරගෙන මේක හරියන්නේ නැහැ ඒක මේ දැන් අමාරුයි කරන්න දැන් මම මෙහෙ නෙමෙයිනේ ඉන්නේ මං ඉන්නේ දැන් වෙන දැනක මූ ඉන්නේ මෙතන මට නැත්තම් බ්ලොග් එකක් ගන්න නම් දැන් මෙහෙ දුවන් ඉන්න වෙනවා නැත්තම් මං මොනවාරි තනියෙන් රෙකෝඩ් කරන්න වෙනවා එහෙම සෙට් ඒ පොඩ අමාරු වැඩි කරන්න බෑ වැඩි දැන් අද නම් ආවා පේනවා මේ වගේ වැඩක් තියෙන දවසක වෙනවා ඔයාලට මතකද මේ පෝස්ට් ටික එම් ඉන්නවා පළවෙනි එකේ you know fuck ඉන්නවා දෙවෙනි එකේ you know legendary and I'm saying as you can see BMX bandits සහ අවසාන එක BMX ඉන්නේ මම මේ පහම ගෙනාවේ මම මේ ටික ෆ්‍රේම් කරලා දාලා මං කිව්වා ඔයාලට පිටිපස්සෙන් ෆොටෝ ටිකක් ගන්නවා කියලා මේ අර BRM එකේ ෂෝට් ෆිල්ම් එකේ අපේ කාමරේ ඇතුලේ තිබ්බ පින්තූර පහ තමයි මම දැන් මේ ටික ෆ්‍රේම් කරගන්න එකක් දෙමුද නැත්තම් කිව්වේ ඉතින් දාමුනේ උන්නු එක මොකක් හරි මොකක්ද කමෙන්ට් එක දාන්න පොඩ්ඩක් ඉන්න මොකක්ද දැන් කරන්න ඕනේ මේක එකක් ඔයාලට ඕන නම් ඔයාලා මොකක් හරි කාන්න යටින් මොකක් හරි යටින් දාන්න කමෙන්ට් එකක් මොකක් හරි කමෙන්ට් එකක් ඔයාලට හිතන ඕනෑම කමෙන්ට් එකක් මට ලොකුවටම hina යන කමෙන්ට් එකකට මචං දැක්කහම නිකන් රතනානම් දාන්න එපා එච්චර නපුක දෙන්න එපා මොකක් හරි චූටි කෑල්ලක් සාමාන්‍ය වචන 20ක විතර චූටි කෑල්ලකින් මම ලොකුවටම හිනස්සන්න පුළුවන් කියලා නම් මන් දෙනවා මේ කීයක් තියෙනවද මෙතන පහෙන් එකක් you know එහෙනම් එළගිරි boys and girls හදට මේ වීඩියෝ එක ඉවරයි සිස්ටම් අප්ඩේට් එකක් ගැන ගමන් තියෙන මේ දවස්වල ඒකයි වීඩියෝ පොඩ්ඩක් පරක්කු වෙන්නේ you know තව අලුත් ක්‍රමයක් කොහොමද දැන් හොයාගන්න ඕනේ බලමු පේනවනේ තාම අපිටත් මචං ඇඩප්ට් වෙන්න තියෙනවා you know what I'm saying අපිටත් නෙමෙයිද හැමදාම මිනිස්සුන් වෙලා අපි ඇඩප්ට් වෙන්න ඕනේ තේරම කියන්නේ රවිස මං බින් අහන්නේ බං ආයි කවල්ලා අපි මොකක් කර කරයක් හොයාගමු අර දෙයි නම් එතකන් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න අපි ලක්ෂ 3ට බෝම් බෝම් බෝලන් වෙලා ඉන්නේ එතකන් ගිහින් එන්නම් take care and peace චුටි gang bye bye